දවසක් ඔයාලා හැමෝටම මේ දවස්වලට ඔරල් එක්සෑම් එක තියෙනවා චුටි නංගිලා මල්ලියට. අන්න එක්සෑම් එකේ සයන්ස් පේපර් එක ගොඩක් අය කියලා තිබුණා MCQ එක ටිකක් අමාරුයි. මාත් ඉතින් පේපර් එක බැලුවා. එහෙම ඉතින් වැඩි අමාරුවක් නෑ. සිලබස් එකෙන් පිට මොකුත් අහලත් නෑ. මේ තියෙන්නේ ඔයාලගේ ඔරල් පේපර් එක MCQ එක. බලමු ඉතින් අපි මේක පොඩ්ඩක් ඩිස්කස් කරලා MCQ තියෙන නම් ප්‍රශ්න 40ක් විතර මම ඉතින් ඔක්කොම එකපාර ඩිස්කස් කරන්න යන්නේ නැහැ. වීඩියෝස් දෙක තුනකින් වගේ ඩිස්කස් එක ඉවර කරලා දාන්න ඩිස්කෂන් එක. මේ විදිහකින් අපි 10ක විතර ඩිස්කස් කරමු. ඉදිරියට තියෙන එක්සෑම් ටිකත් ඒ කියන්නේ සබ්ජෙක්ට් ටිකත් ඔයාලට හොඳට කරගන්න කියලා මම ඔයාලට විශ් කරනවා. අපි එනවා වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ උපල සෛල යනු පහත සඳහන් කුමන පටයකට අයත් සෛල වර්ගයක්ද? හරිද? 1 විභාජක පටක, 2 මුදුස්තර, 3 ස්ථූල කෝණාස්තර, 4 දුරස්තර. විභාජක ගත්තහම විභාජක සාමාන්‍යයෙන් විභාජනය වෙනවා. විභාජනය වෙනවා කියන්නේ සෛල බෙදීමකට ලක් වෙනවා. එතකොට සෑම ශාකයක්ම එක් සෛලයකින් පටන් අරන් තමයි බෙදීමකට ලක් වෙලා තියෙන්නේ. සෑම සෛලයක්ම විභාජනය වෙලා තමයි සාමාන්‍යයෙන් පටක කියන්නේ සෛලයක් විභාජනය වෙලා තව සෛලයක් හැදෙනවා. ඊපස්සේ ඒ සෛල සියල්ල එකතු වෙලා පටකයක් නිර්මාණය වෙනවා. ඒකට පටකයක් විභාජනය වෙලා තවත් පටකයක් හැදෙනවා. මේ තමයි සංවිධාන මට්ටම දිගින් දිගටම ගිහලා අවසානයේම විශාල ප්‍රභේදය. ඒ කියන්නේ ශාකීය කියන විශාල ඒකකේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කුඩා ඒකක විභාජනයට ලක් වෙමින්. ඒතකොට විභාජනය කියන්නේ සෑම ශාකයකටම පොදුම දෙයක්. විභාජනයක් සිද්ධ වුණේ නැත්නම් ශාක පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. විභාජනයක් කියන්නේ නිශ්චිත සෛලයක් නිශ්චිත පටකයක් විභේදනයකට ලක් නොවෙච්ච. ඒ කියන්නේ යම් කිසි කාර්යයක් එයාලට පොදු වෙලා නැහැ. ඒක හින්දා තමයි මෙයාලට මේ විභාජක පටක කියලා කියන්නේ. ඒතකොට විභාජක පටක සෑම සෛලයකම අඩංගු වෙනවා. මේක අහලා තියෙන උපල සෛල. එතකොට විභාජක පටක කියන්නේ උපල සෛල වර්ගයක් නෙවෙයි. ඊට මුදුස්තර සාමාන්‍යයෙන් සෑම ශාකයකම අඩංගු වෙනවා. සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් කියන අණුව හැදෙනවා. ඒ ග්ලූකෝස් ශාකය තුළ ප්ලොයිමීය පටකයෙන් සුක්‍රෝස් විදිහට පරිවහණය වෙලා පිෂ්ඨයේ විදිහට යම් කිසි ස්ථානයක තැන්පත් වෙනවා. අන්නේ පිෂ්ඨය කියන ආකාරය පෝෂකය තැන්පත් වෙන්නේ මේ ලව කියන ඒකකය තුළ. ඒතකොට මේ ලව හැදිලා තියෙන්නේ මෙන්න මේ මෘදුස්තර වලින්. සාමාන්‍යයෙන් ශාක වල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට මෘදුස්තර කියන්නේ අනිවාර්යෙන් සෑම ශාකයකම තියෙන්න ඕන එකක්. එතකොට මෘදුස්තර වලත් උපල සෛල කියන එක අඩංගු වෙන්නේ නැහැ. ඊළඟට ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර ගත්තොත් ශාකයක යාන්ත්‍රික සංධාරණය රඳාපවතින මෙන්න මේ ස්ථූල කෝණාස්තර. හිතන්නකෝ සුළංගයේ වේගය වැඩි වුණු අවස්ථාවක් කියලා. ඒතකොට සුළංගයේ වේගය වැඩි වුණු අවස්ථාවක ශාකය එයා මෙහෙ වැනීමකට ලක් වෙනවා. අන්න එතකොට වැනෙන්දින් ඒ ශාකය කැඩෙන්න පුළුවන්. අන්නේ කැඩෙන්න නැති වෙන්න හේතුව තමයි මෙන්න මේ ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තරෙන් හැදිලා තියෙනකොට ඒ ශාකයකට නම්‍යශීලීත්වයක් ලබා දෙනවා. මෙහෙම නැමෙනවා. එතකොට ඒක කැඩීමකට ලක් වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු දුරස්තර. සාමාන්‍ය දුරස්තර හයිය බවින් වැඩි. ඒ කියන්නේ දැඩි බවින් වැඩි. නමුත් ඒක ඉක්මනට කැඩෙනවා. ඒ කියන්නේ සුළංග වගේ දෙයකින් චාලක ශක්තියක් ලැබුණාන් පස්සේ ඒ චාලක ශක්තිය මෙහෙම නැමෙද්දී ඒක කඩලා යනවා. එතකොට මේ දුරස්තර කියන එකේ තව උපල සෛල කියන එක අඩංගු වෙන්නේ. ඒ තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන යුගල් අතරින් දෛශික රාශි යුගලයක් වන්නේ බලය ස්කන්ධය, පීඩනය ත්වරණය, වේගය හා කාර්ය, ප්‍රවේගය හා ස්ථාවරය. ඒ තමයි MCQ 4. හරිද? එතකොට පළවෙනි එක බලය හා ස්කන්ධය. සාමාන්‍යයෙන් දෛශිකයක් කියන්නේ මොකද්ද? දෛශිකයක් කියන්නේ නිශ්චිත විශාලත්වයක් හා නිශ්චිත දිශාවක්. විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක්. හරිද? අන්නේ නිශ්චිත දිශාවක් සහිත රාශි තමයි මෙන්න මේ දෛශික රාශි කියලා කියන්නේ. ඒතකොට මේ දෛශික රාශිය ගත්තම පළවෙනි එක බලමු අපි බලය හා ස්කන්ධය. සාමාන්‍යයෙන් බලය කියන එකට දිශාවක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දිශාවක් හරහා මොකක් හරි තෙරපීමක් හෝ මොකක් හරි පීඩනයක් වගේ දෙයක් එල්ල කරාන් පස්සේ අන්න ඒකට කියනවා අපි බලයක් කියලා. හිතන්න මේ පැත්තට අපි බලයක් දෙනවා. එතකොට අන්න එතන යම්කිසි දිශාවක්. මෙහෙට දුන්නොත් මේ පැත්ත දිශාව. එතකොට ඉහළ දුන්නොත් ඉහළ දිශාව. අන්න එහෙම ගන්න පුළුවන්. එතකොට ස්කන්ධය සාමාන්‍ය ස්කන්ධයට නිශ්චිත වූ
විශාලත්වයක් තියෙන. ස්කන්ධය කියන්නේ සාමාන්‍යයෙන් විශාලත්වයක් තියෙන එක. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1යි, කිලෝග්‍රෑම් 2යි, ග්‍රෑම් 500යි එහෙම තියෙනවානේ. ඒ කියන්නේ ඒක නිශ්චිත වූ විශාලත්වයක්. නමුත් දිශාවක් නෑ. මොකද ස්කන්ධයක් කියන එක දැන් බරක් කියන එක පහළට දානවද? ඉහළට දානවද? නැත්නම් දකුණ දානවද? වමට දානවද? එහෙම කියන්න බෑනේ. අන්න එතකොට ස්කන්ධය කියන එක දෛශිකයක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේක ගත්තොත් ස්කන්ධයකට නිශ්චිත වූ දිශාවක් නෑ, විශාලත්වයක් විතරයි තියෙන්නේ. එතකොට දෛශිකයක් වෙන්න නම් අනිවාර්යෙන් අර කරුණු දෙක තියෙන්න ඕන. මොකද්ද කරුණු දෙක? දිශාවක්. ඒ කියන්නේ නිශ්චිත දිශාවක් හා විශාලත්වයක් තියෙන්න. එතකොට පළවෙනි එක අපිට අයින් කරන්න පුළුවන්. දෙවෙනි එක පීඩනය හා ත්වරණය. සාමාන්‍යයෙන් පීඩනයක් කියන එකක් සාමාන්‍ය දිශාවකට ලක් වෙන්නේ. ඒ කියන්නේ දිශාවක් හරහා පීඩනයක් ලබා දෙන්නේ නැහැ. හිතන්න ඔය ද්‍රවස්ථිතක පීඩනයක් වගේ එකක්. ද්‍රවස්ථිත පීඩනයක් ඇති වෙන්නේ ද්‍රවයට. ඒතකොට ද්‍රවය සාමාන්‍යයෙන් සෑම අතින්ම තියෙනකොට කියන්නේ ද්‍රවයේ අඩංගු වන අංශු සෑම අතකටම චලනය වෙනකොට ඒකට දිශාවක් නිශ්චිත වූ දිශාවක් තියෙන්නේ. නමුත් නිශ්චිත වූ විශාලත්වයක්. ඒ කියන්නේ මොකක් හරි බලයක් ලබා දුන්නොත් මේක පීඩනයක් වෙන්නේ. කියන්නේ ද්‍රවයකට හෝ වායුවකට හෝ ඝනයකට වගේ දෙයකට පීඩනයක් අපි බලයක් ලබා දුන්නොත් තමයි එතන පීඩනයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි ඉහළින් මෙහෙම බලයක් ලබා දුන්නොත් අනිවාර්යෙන් එතන පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒක දිශාවක් හරහා වුණාද කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහින් දෙන්නත් පුළුවන්, මෙහෙම දෙන්නත් පුළුවන්. එහෙම අපිට විශාලත්වයක් තිබුණත් දිශාවක් තියනවද කියලා කියන්න බෑ. එතකොට පීඩනය ගන්න බෑ. තුවන්නේ සාමාන්‍යයෙන් දිශාවක් තියෙනවා. මොකද තුවන්නේ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ගන්න එක. විස්ථාපනය කියන්නේ දෛශිකය, විස්ථාපනයේ දෛශිකයක් නම් ප්‍රවේගයක් දෛශිකය, ප්‍රවේගයේ දෛශිකයක් නම් තුවන්නේත් දෛශිකය. මොකද විස්ථාපනය කියන්නේ යම් කිසි ස්ථාන දෙකක් අතර තියෙන රේඛීය දුර. ඒ කියන්නේ A කියලා ස්ථානයක් තියෙනවා, B කියලා ස්ථානයක් තියෙනවා. එතකොට A හා B ස්ථානය අතර තියෙන්න පුළුවන් රේඛීය දුර. ඒ කියන්නේ සරල රේඛීය දුර සාමාන්‍ය විස්ථාපනයක් කියලා කියන්න පුළුවන්. ඒතකොට විස්ථාපනයේ නිශ්චිත වූ දිශාවක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම හිතන්න. හරි. දැන් මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන B කියලා ලක්ෂයක් තියෙනවා. එතකොට මේ A සහ B මේ දෙක අතර අපි විශාලත්වය බලද්දී මෙහෙම දැන් මේක පාරක් කියන්නකො. දැන් මේ කියන්නේ මෙතන තියෙනවා අපේ ගෙදර. මෙතන තියෙනවා ස්කූල් එක. එතකොට මේ ගෙදර ඉඳලා ස්කූල් එකට යන්න නම් එක පාරවල් කියන්නේ මෙහින් පාරක් තියෙනවා. තව මෙහෙම ගියපු පාරක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා ඔහොම ගියපු පාරක් තියෙනවා. ඔහොම තිබුණත් සරල රේඛීය දුරක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම සරල රේඛීය දුරක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද විස්ථාපනය කියලා. ඒ කියන්නේ මෙතන ඉන්න මෙතන නිශ්චිත වූ දිශාවකට මෙන්න මේ දිශාවල තමයි මේක තියෙන්නේ. එතකොට මේක තමයි අපි විස්ථාපනය කියන්නේ. හරිද? එතකොට විස්ථාපනය කියන්නේ සාමාන්‍ය දෛශිකය. ඒ කියන්නේ ඒක නිශ්චිත වූ දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා. එතකොට දෛශිකය. එතකොට ප්‍රවේගය කොහොමද දෛශිකයක් උනේ? ප්‍රවේගය දෛශිකයක් උනේ. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. විස්ථාපනය කියන එක කාලයත් සමග වෙනස් වීම තමයි ප්‍රවේගය කියන්නේ. අන්න එතකොට මේ ප්‍රවේගයේ විස්ථාපනයත් එක්ක අපි ගණනය කරන හින්දා අනිවාර්යෙන් ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. එතකොට තුවන්නේ කොහොමද ඒක මේ දෛශිකයක් උනේ? තුවන්නේ කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීම ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ප්‍රවේගයේ කාලයත් සමග වෙනස් වෙනවා නම් අන්න එතන තුවන්නයක් තියෙනවා. එතකොට ඒ තුවන්නේ සාමාන්‍යයෙන් ගන්නවා අපි දෛශික රාශියක් හැටියට. අන්න එහෙම තමයි ගන්න. එතකොට මේකේ කියන විදිහට ප්‍රවේගය සාමාන්‍ය දෛශිකයක්. ඊළඟට අපි තුවන්නයක් දෛශිකයක්. එතකොට දෙවෙනි එක ගන්න බෑ මොකද පීඩනයත් එක තියෙන හින්දා. ඊට පස්සේ වේගය හා කාර්යය. වේගය වෙනයි ප්‍රවේගය වෙනයි. ප්‍රවේගය යම් කිසි නිශ්චිත වූ දිශාවකට වේගයට දිශාවක් නැහැ. ප්‍රවේගයට දිශාවක් තියෙනවා, වේගයට දිශාවක් නැහැ. හරිද? එතකොට මේකේ කාර්යය. කාර්යය කියන්නේ සාමාන්‍යයෙන් W සමානයි Fs. W සමානයි Fs තමයි අපි ගන්න කාර්යය හැටියට. ඕවනම් ඕලවල තමයි තියෙනවා දන්නේ නැහැ. ඒවල නම් තියෙනවා. ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේ තියෙනවා W සමානයි Fs. එතකොට W කියන්නේ කාර්යය, F කියන්නේ බලය, S කියන්නේ විස්ථාපනය. මෙතන විස්ථාපනයේ තියෙන හින්දා අනිවාර්යෙන් මෙන්න මේකත් දෛශිකයක්. එතකොට මෙතන කාර්ය කියන්නේ දෛශිකයක්ලු. ඊළඟට වේගය. සාමාන්‍ය වේගයක් ගන්න අපි යම් ස්ථානයක් එක් ස්ථානයක තවත් ස්ථානයකට ගන්නවා. නමුත් ඒක නිශ්චිත වූ දිශාවක් නැහැ.
වේගය කියන දිශාවක් නැහැ. නමුත් ප්‍රවේගයට දිශාවක් තියෙනවා. වේගයට දිශාවක් නැහැ. ප්‍රවේගයට දිශාවක් තියෙනවා. හරිද? එතකොට අපිට තුන්වෙනි එකත් අයින් කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක. ප්‍රවේගය හා විස්ථාපනය. විස්ථාපනය කියන්නේ මොකද්ද? යම් කිසි නිශ්චිත වූ ලක්ෂ දෙකක් අතර තියෙන සරල රේඛීය දුර. අන්න එතකොට ඒකට නිශ්චිත වූ විශාලත්වය කියන්නේ විශාලත්වයකුත් සහ නිශ්චිත වූ දිශාවකුත් තියෙනවා. ඊට පස්සේ ප්‍රවේගය හරහා විස්ථාපනය හරහා ප්‍රවේගය ගණනය කරන හින්දා ප්‍රවේගයටත් නිශ්චිත වූ දිශාවක් විශාලත්වයක් තියෙනවා. එතකොට ආංශික අංක 4. අංක 4 තමයි ආංශික. ඊළඟ ප්‍රශ්නේ කාම රුෂ්ණත්වයේදී නිසග අර්ධ සන්නායකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වන්නේ. කියන්නේ කාම රුෂ්ණත්වය. කාම රුෂ්ණත්වය කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 36ත් අතර වගේ. නිකන් සෙල්සියස් අංශක 36ත් අතර වගේ අගයක් තමයි කාම රුෂ්ණත්වය කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලංකාවට වගේ වෙනත් රටකට සාමාන්‍යයෙන් ගන්න අපි සෙල්සියස් අංශක 25. හරිද? මොකයි උෂ්ණත්වයක් සාමාන්‍යයෙන් මේ අගේ දෙකෙන් තමයි ගන්නෙ. එතකොට මේ කාම උෂ්ණත්වයේදී අර්ධ සන්නායක ආංශ තියෙන්නේ කොපර්, ඇලුමිනියම්, සිලිකන් යකඩ. කොපර්, ඇලුමිනියම්, සිලිකන් යකඩ. සාමාන්‍යයෙන් කොපර් ගත්තාම කොපර් කියන්නේ හොඳ, يعني සුපිරිම. ආයතින් සුපිරියටම තියෙන සන්නායකයක්. හිතන්නකො මෙහෙම කොපර් කියන්නේ තඹ. සාමාන්‍යයෙන් මේ තියෙන කරන්ට් වයර් වල තියෙන්නේ අනිවාර්යෙන් තඹ කම්බියක් තමයි. මෝටරයක් ගලවලා බලන්නකො මෝටරයක තියෙන්නේ චුම්බකයක් වටා يعني මොකක් හරි යකඩ කූරක් වටේට දඟර කරලා මේ තඹ කම්බි ඔතලා තියෙනවා. අන්න ඒ තඹ කම්බි ඔතලා චුම්බකයක් වටා කැරකෙන්න තමයි මෝටරේ කියන එක හදලා තියෙන්නේ. අන්න එතකොට ඒකේ අපිට කියන්න පුළුවන් කොපර් කියන එක සාමාන්‍ය අර්ධ සන්නායකයක් නෙවෙයි කියලා. ඊළඟ අපි ඇලුමිනියම් බලමු. ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යයෙන් හොඳින් සන්නායනය කරන කියන්නේ තාපය හරි විද්‍යුතය හරි එන්න. සාමාන්‍යයෙන් ඇලුමිනියම් ගොඩක්ම තාපය තමයි. ඒ කියන්නේ අපි ගොඩක්ම මුළු තැන්ගේ කියන්නේ කුස්සියේ මුළු තැන්ගේ ආහාර පිසීමේදී ගොඩක්ම යොදාගන්නේ අපි මේ ඇලුමිනියම් කියන ලෝහය භාවිතා කරලා හදපු භාජන. හිතන්නකෝ දැන් ඔයාලා ගෙදර තියෙනවා ගෑස් එකක්. ගෑස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ ගෑස් එකේ ඔයාලකට දෙනව නේද ගෑස් එකට වෙනව නේද සාමාන්‍යයෙන් භාජන ටික. අන්නේ භාජන හදලා දින්න අනිවාර්යෙන් ඇලුමිනියම් වල. ඇලුමිනියම් වලින් නිසියාකාරව තාපයේ මුළු භාජනය පුරාම පතුරවනවා. අන්න එතකොට ඒක හොඳ තාප සන්නායකයි. එතකොට ඒකේ සන්නායකතාවක් තියෙනවා. එතකොට ඒක අර්ධ වශයෙන් නෙවෙයි පූර්ණ වශයෙන්ම තමයි සන්නායනය කරන්නේ. ඊළඟ එක තමයි සිලිකන්. සිලිකන් කතා කරනකොට අපි මේ යකඩ ගැන කතා කරමු. යකඩ කියන්නේ සාමාන්‍ය හොඳම තාප සන්නායකය සහ හොඳම විද්‍යුත් සන්නායකයක්. මොකද යකඩ වලට හොඳට කරන්ට් එක දෙනවා. try කරලා බලන්න ඕන නම් යකඩ කෑල්ලක් අරගෙන යකඩ කූරක් හරි අරගෙන ගිහලා ප්ලග් එකකට දාලා ස්විච් එක දාන්න. අන්න එතකොට ඔයාලට හොඳට ටෙස්ට් කරලා බලනකොට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් යකඩ කෑල්ලක් යකඩ කූරක් අරන් ගෑස් එකට අල්ලලා ටික වෙලාවක් තියලා යකඩ කූර අල්ලගෙන ඉන්න. එතකොට හොඳට දැනෙනවා ඔයාලට ඒ සන්නායකතාව කියන එක. හරිද? ඊළඟට සිලිකන්. සිලිකන් කියලා ගත්තාම සිලිකන් වල තියෙන්නේ සාමාන්‍යයෙන් මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. සාමාන්‍ය සිලිකන් පරමාණුවක් يعني මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම සිලිකන් තියෙන්නේ. සිලිකන් වල මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. සාමාන්‍ය සන්නායකයක් වෙන්න නම් අනිවාර්යෙන් ඒකේ ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන තාපය ලබා දීලා ඒ තාපය හරහා මෙන්න මේ අණු චලනය වීමක් සිද්ධ වෙලා ඒ අණු වලින් එක් පරමාණුවක් එළියට ඉවත් වෙනවා. ඒ කියන්නේ එළියට පැන නගින්න ඕන. අන්නේ අවස්ථාවේදී එන්න ඒ පරමාණුව තමයි සන්නායකයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන අපි කතා කරපු කොපර් වල, ඇලුමිනියම් වල, යකඩ වල අන්න ඒ කියන්නේ ඒ සිදුවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි තාපය හෝ විද්‍යුතය ලබා දීලා ඒ තියෙන ඉලෙක්ට්‍රෝන චලනය වීමක් සිද්ධ කරලා. ඒ කියන්නේ අපිට බැලුවාම අපිට යකඩ දිහා හරි තඹ කම්බි දිහා හරි බැලුවාම පේන්නේ ඒක මේ චලනයක් සිද්ධ වෙනවා කියලා. නමුත් එතන චලනයක් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ
අපි ගමුකෝ මෙහෙම මොකක් හරි අපි ලෝහයක් අරගෙන ඒ ලෝහයක සැකස්ම කොහොමද තියෙන සාමාන්‍ය ලෝහයක් ගත්තාම පරමාණු එකින් එක අර පිළිවෙලටනේ හැසිරලා තියෙන. يعني සම්තත බව පිළිවෙලට තමයි ඒවා පෙළ ගැහිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් විද්‍යුතය කියන්නේ මොකද්ද? විද්‍යුතය කියන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක්. හරිද? එතකොට විද්‍යුතය ලබා දෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා කියන්නේ. එතකොට මෙතනත් තියෙන මේ ඉලෙක්ට්‍රෝන. හරිද? මේ දෙන්නේ ඉලෙක්ට්‍රෝන. මේ අංශ වල තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට මෙතනින් මේ ඉලෙක්ට්‍රෝන ලබා දුන්නාන් පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මෙතනට එනවා. මෙහෙම ගිහලා එතකොට මෙතන ඉඩමදි වෙනවා. එතකොට මේ තියෙන ඉලෙක්ට්‍රෝන එළියට විසි වෙනවා. ඒ කියන්නේ එයා එළියට යනවා. ඒ කියන්නේ මෙතන ඉන්න කට්ටිය අනේ ඔයා යන්න ඔයා එපා කියලා එයාලා විසි කරලා දානවා. අන්න එතකොට ඒ ඉලෙක්ට්‍රෝනය තමයි විද්‍යුතය හැදිලා යන්නේ. සාමාන්‍ය විද්‍යුතය කියන්නේ අන්නේ ඉලෙක්ට්‍රෝන හරහා ගමන් කරන දෙයක්. නැතුව මේ අරෙන් ස්විච් එක දාපු ගාම මෙතන ඉල්ල ස්පීඩ් එකේ මෙතන දෙන්න තරම් එහෙම විද්‍යුතය හැකියාවක් නැහැ. විද්‍යුතය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම. එතකොට එතනින් ස්විච් එක දානකොටම ස්විච් එකේ ඒ ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගැලීම් ටිකක් ධාරාවක් හරහා තමයි ඉලෙක්ට්‍රෝනයක් එළියට පැනලා කියන්නේ මුක්ත වෙලා ඒ ඉලෙක්ට්‍රෝන හරහා විද්‍යුතය ගමන් කරන්නේ. නැතුව ස්විච් එක දාපු ගාම ස්විච් එක ළඟ තියෙන ඉලෙක්ට්‍රෝන මෙතනට ඇදලා එන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චරම විද්‍යුතයට ශක්තියක්, ඒ කියන්නේ වේගයක් නැහැ. මෙන්න මේ විදිහ තමයි සිද්ධ වෙන්නේ. එතකොට සෑම ලෝහයකටම මෙන්න මේ සිදුවීම සිද්ධ වෙනවා. සිලිකන් ගත්තාම සිලිකන් කියන්නේ අර්ධසන්නායක. සිලිකන් වල සාමාන්‍යයෙන් වල අහලා තියෙනවද සිලිකන් කම්බි? ඒ කියන්නේ සිලිකන් දාලා හදලා තියෙන කම්බි තියෙනවා. එහෙම කියලා අහලා නැහැ. ඒ කියන්නේ සිලිකන් කියන්නේ සාමාන්‍ය විද්‍යුත ගමන් කරන්නේ නැතිම තරම්. ඒ කියන්නේ විද්‍යුතය ගමන් කරන ටිකක් අඩුයි. එතකොට තාපය ගමන් කරන ටිකක් අඩුයි. ඒ කියන්නේ අර්ධ. එතකොට මේකට උත්තරේ වෙන්න ඕන සිලිකන්. හරිද? ඊළඟට හතරවෙනි එක තමයි සිංක් සෝඩියම් සිල්වර්. මේවා නම් අනේ චූටි ප්‍රශ්න නිකන් අර මොන්ඩිසෝරි ළමයිට දුන්නත් මේ ප්‍රශ්න නම් කරනවා. හරිද? ඒ කියන්නේ හරිම සරලයි. අහලා දෙන්නේ මොකද්ද? සිංක් සෝඩියම් සිල්වර්. සිංක් sodium silver සීසෝසි හරි සිංක් සෝඩියම් සිල්වර්. එතකොට සිංක් ගත්තාම ඒකේ සංකේතය වෙලා සිංක් නේ Zn සිංක් Zn. ඊළඟට මොකද්ද සෝඩියම් කියන්නේ එන්නේ සෝඩියම් එන්නේ. ඒ කියන්නේ නියුට්‍රේනියම්. අර මල භාෂාව ග්‍රීක භාෂාවෙන් දැන් ග්‍රීක භාෂාව සාමාන්‍ය මල භාෂාවක් හැටින් ඔයාලා ගණන් ගන්න. ඒ කියන්නේ අපි හැමෝම ගණන් ගන්න. අන්න එතකොට ඒකේ තියෙන වචන, ඒ කියන්නේ ලතින්, ග්‍රීක ඒ වගේ භාෂා වලින් කැඩලා වචන තමයි මේ විද්‍යාවේදී අපි භාවිතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ සෝඩියම් කියන්නේ නේට්‍රේරියම්. අන්නේ නේට්‍රේරියම් කියන එකේ තමයි මේ වචනේ Na කියලා කඩලා අරන් තියෙන්නේ. එතකොට ඊළඟට සිල්වර් කියන්නේ Ag ආජන්ටම්. හරි. එතකොට Ag. එතකොට මේකේ උත්තරේ හැටියට අපි ගන්න පුළුවන් සිංක් සෝඩියම් ආජන්ටම් කියන්නේ සිල්වර්. එතකොට Zn Na Ag. උත්තරේ අපිට ගන්න පුළුවන් 4ට 3. ආංශික 3 හැටියට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි අඹ ශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව සඳහන් වර්ණය තෝරන්න. අඹ ශාකය ගත්තාම අඹ ශාකය විද්‍යාත්මක නාමය. සාමාන්‍ය විද්‍යාත්මක නාමයක් ලියද්දී ඒකට පොඩි රූල්ස් ටිකක් තියෙනවා. විද්‍යාත්මක නාමයක් ලියද්දී ඒක රූල්ස් ටිකක් තියෙනවා. හිතන්නකෝ මෙහෙම සාමාන්‍යයෙන් විද්‍යාත්මක නාමයක් ලියද්දී පළමුව ඒකේ ඝන නාමය ලියලා ඊට පස්සේ සුළු නාමය ලියලා ඊට පස්සේ ඒක යටින් ඉර අඳින්න ඕනලු ඇල කරලා ලියන්න ඕනලු. එහෙම කතාවක් තියෙනවානේ. ඒතකොට මේ ඒක කියන්නේ එහෙම හරිද? විද්‍යාත්මක නාම ලියද්දී විද්‍යාත්මක නාමයට පද දෙකක් තියෙනවා. පද දෙකකින් හැඳින්වන්න ඕන. පළවෙනි එක ඝන නාමය කියලා හඳුන්වනවා. දෙවෙනි එක සුළු නාමය කියලා හඳුන්වනවා. එතකොට මේ ඝන නාමය සුළු නාමය ලියද්දී මේ ඝන නාමයේදී පළමු අකුර කැපිටල් වෙලා අනිත් සියලුම අකුරු සිම්පල් වෙන්න ඕන. එතකොට පද දෙකකින් තියෙනවා කියලා පළවෙනි පදේ මුල් අකුර කැපිටල්, දෙවෙනි පදේ මුල් අකුර කැපිටල් කියලා එහෙම ලියන්න බෑ. පළවෙනි අකුර තමයි කැපිටල්, අනිත් අකුරු ඔක්කොම සිම්පල් ලියන්න ඕන. එතකොට මේ පද දෙක සාමාන්‍ය අතෙන් ලියදී. ඒ කියන්නේ අපි හෑන්ඩ් රයිටින් කරද්දී නම් අනිවාර්යෙන් අපි මොකක්ද වචන ලියනවා කියනකො දැන් මෙහෙම වචනේ ලියලා පද දෙකක් නෙදී ඒක යටින් අපි ඉරියන් දින්න ඕන. අතෙන් ලියනවා නම් අරියාණෙන් අපි ඉරියන් දින්න ඕන.
එතකොට අපි ඒක print කරද්දී, ඒ කියන්නේ type කරද්දී වගේ නම් type setting වලින් හදන්න ඕන. අනිවාර්යෙන් අපි අකුරු ඇල කරන්න ඕන. angle කරලා තමයි ලියන්නේ. ඒ කියන්නේ type කරන්න ඕන. අපි දැන් බලමු මේකේ දීලා තියෙන්නේ මොකක්ද කියලා. මොකද්ද මේකේ දීලා තියෙන්නේ? අඹ ශාකය. අඹ ශාකයට මොකක්ද සාමාන්‍ය විද්‍යාත්මක නම? Mangifera indica. Mangifera indica. එතකොට අපි මේක පොඩ්ඩක් ලියලා බලමු. අපි මේක ලිව්වොත් අනිවාර්යෙන් ලියන්න ඕන ඕකනේ නේද? ඕක තමයි ලියන්නේ. එතකොට ඕක අපි අතෙන් ලියන හින්දා අනිවාර්යෙන් මේක අන්ඩර්ලයින් ගන්න ඕන. හරිද? අන්ඩර්ලයින් කරන. දැන් මම අතෙන් ලියුවේ හින්දා. මේක ටයිප් කරලා තින් අනිවාර්යෙන් ඇල කරලා ගහන්න ඕන. එතකොට මේකේ බලන්න හරියට ටයිප් කරලා තමයි මේකේ තියෙන්නේ. අපි අතෙන් ලියලා නැහැ ටයිප් කරලා තියෙනවා. එතකොට ටයිප් කරලා තියෙන එක ඇල කරලා තියෙන්න ඕන. ඇල කරලා තියෙනවා දෙකයි තියෙන්නේ. දෙවෙනි එකයි හතරවෙනි එකයි. දැන් මොකද්ද මේකේ තෝරන්නේ? මම පළවෙනි මොකද කිව්වේ? පළමු පදේ ගණනාමයේ පළවෙනි අකුර කැපිටල් වෙලා අනිත් ටික ඔක්කොම සිම්පල් වෙන්න ඕන. එතකොට මේකේ පළමු අකුර කැපිටල් වෙලා අනිත් ඔක්කොම අකුර සිම්පල් වෙලා තියෙන්නේ දෙවෙනි උත්තරේ. M එක කැපිටල් අනිත් ඔක්කොම සිම්පල්. අන්න එතකොට මේකේ දෙවෙනි එක තමයි උත්තරේ හැටියට ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි එක. හරි සරලයි මේකේ තියෙන ප්‍රශ්න. ඊළඟට ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ සෛලයක කුමන ඉන්ද්‍රිකාවද? හරිද? මෙහෙම. මේකේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියම්, නියක්ටිය, ගෝල්ගි දේහ, රයිබෝසෝම. දැන්නකො මෙහෙම. මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ මොකද්ද? මයිටොකොන්ඩ්‍රියමෙන් කරන්නේ ශක්තිය. ඒ කියන්නේ සෛලීය ශ්වසනයට අවශ්‍ය කරන සෛලීය ශ්වසනයට අවශ්‍ය කරන ශක්තිය නිකන්. දැන් සෛලීය ශ්වසනයේ සිද්ධ වෙන පළවෙනි ඒ කියන්නේ සිද්ධ වෙන ස්ථානය මොකද්ද? සෛලීය ශ්වසනයේ සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මයිටොකොන්ඩ්‍රියම් පූරකය. ඒකේ සාමාන්‍ය එල් සිලබස් එකේ කියන්නේ බයෝ සිලබස් එකේ තියෙනවා අනිවාර්යෙන් සෛලීය ශ්වසනයේ සිද්ධ වෙන මයිටොකොන්ඩ්‍රියම් පූරකය. එතකොට මේ මයිටොකොන්ඩ්‍රියම් පූරකයේදී කියන්නේ සෛලීය ශ්වසනයේ සිද්ධ වෙන තැන. අනිවාර්යෙන් එතකොට මේක පරම්පරාවෙන් පරාවට මේ කියන්නේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය කරන එකක් නෙවෙයි ශක්තිය සම්බන්ධ දෙයක්. එතකොට ඊළඟට ගෝල්ගි දේහ. ගෝල්ගි දේහ වලින් මොකද්ද කරන්නේ? ගෝල්ගි දේහ වලින් කරන්නේ එක එක ස්ත්‍රාවයන් නිපදවන එක. ගෝල්ගි උපකරණය. ගෝල්ගි දේහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒරෝ සිලබස් එකේ කියන්නේ ඒක අයින් ගෝල්ගි දේහ කියන එක අයින් කරලා දෙන්නේ. ගෝල්ගි උපකරණ කියන එක තමයි දැන් අලුත් වචනේ. අලුත් අප්ඩේට් එක. එතකොට මේ ගෝල්ගි උපකරණය කරන්නේ එකේ ස්ත්‍රාවයන්. ඒ කියන්නේ ආශිකා නිපදවීම. ගෝල්ගි ආශිකා නිපදවීම තමයි මෙන්න මේ ගෝල්ගි උපකරණය සිද්ධ කරන්නේ. ඊළඟට රයිබෝසෝම. රයිබෝසෝම කරන්නේ මොනවද? රයිබෝසෝම වලින් කරන්නේ ඒකේ රික්තක දෙකක් රික්තක තියෙනවා. අන්නේ රයිබෝසෝම රික්තක තියෙනවා.